මේකම මේ Google බලන වෙලාවම ඔයගොල්ලන්ට සුබ උදෑසන සුබ දහවලක් අන්නකම් සුබ රාත්‍රියක් වෙනත් මගේ නම් දුවිත රත්නායක. ඒකට මේ channel එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මම දන්න දේ මම දැන් ඉගෙනගෙන තියෙන දේවල් ඔයගොල්ලන්ට ගන්න එක සරලව එක. ඒකට දැන් මේ එක තමයි මේ channel එකේ පළවෙනි වීඩියෝ. පොර වැල්ලට ආරම්භ අඩුව ටික ඕනේ. මේකේ තියෙන මේකේ දාන්න ටාගට් වෙන්නේ ඕලෙවල් තමයි. ඒකට මේකේ වීඩියෝ සීරීස් එකක් විතර අපි ස්ටාර්ට් කරගෙන යනවා. ඕගොල්ලන්ට ඕන සජෙස්ට්ස් තියෙනවා නම් ඒක අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. මම දන්නේ මේ විදිහට ඔයගොල්ලෝ අතරට ඇවිල්ලා නැයිද කියලා මේ කවදාද එක ළමයි පාරන ඒ ළමයි මොකද ප්‍රශ්න තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. සා අද මම ගොඩක් වෙලාවට උඹ කියලා කතා කරන්නේ මොකද මම ඔයගොල්ලෝත් එක්ක වදින කුවස වලට නෑ. ඉතින් මේක අපි ඔයගොල්ලෝගේ ඒ හින්දා අපි දැන් සෝන්ද සාකච්ඡාවක් විදිහට කරගෙන යනවා. අපි ඔයගොල්ලන්ට මේක ගොඩක් ලේසි විදිහට හිතනවා. එතකොට මේ වීඩියෝ සීරීස් එක ආරම්භන අපි දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න උත්තර ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න ඒ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගණිත විෂය මේක විද්‍යාව සිංහල ඉතිහාසය වගේ නෙවෙයි ගණිතයට මේක තියෙන්නේ ගණිත විෂයට ඒ වගේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන ඒ ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න එකින් එක විවරණය කරලා දෙන්නත් තමයි මේ වීඩියෝ මාලාව ඔස්සේ සිදු සීරීස් එක තරහ සිදු. ඒතකොට අපි අද පළවෙනිට තෝරගෙන තියෙන 24 24 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයකින් 25 ළමයි 25 තමයි ඒක ළමයි ලිව්වේ. ඒකේ ගානක් කියන්නේ ගාන ඔක්කොම වගේ සාකච්ඡා කරලා තමයි දැනට අපි තෝරගෙන තියෙන එක ගානක්. ඉතින් ඕවිව් කිව්වොත් එහෙම ගණන් කියන එකට මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒතකොට ළමයින්ට ඕන තරම් රිසෝසස් තියෙනවා විෂය ඉගෙන ගන්න. උදාහරණයක් DP education මේ වගේ ගොඩක් YouTube එකෙන් දෙන ගොඩක් ඒවා. ඒ අතරින් මේක එකක් වෙයි. ඒත් මේක උගලන්ට තේරෙන විදිහ අනුව මේක ඉස්සරහට අපිට කරගෙන යන්න පුළුවන්. ඒකෝට මම හිතනවා මේක අපිට ලස්සනට කරගෙන යන්න පුළුවන් කියලා. ගණන් ගැන කිව්වොත් එහෙම ඕලෙවල් ගණන් කියන විෂය ඕලා අසමත් වෙන විෂයක් නෙමෙයි. ඕලෙවල් ගණන් අසමත් වෙනවා කියන්නේ ඔයගොල්ලන්ගේ ඕලෙවල් විභාගයේ අසමත් කියන එක. ඕලෙවල් ගණිතයේ සිංහල වගේ ප්‍රධාන විෂයන් ටිකක් තියෙන ඒ විෂයන් එකක් හරි අසමත් වුණා. කියන්නේ W එකක් આવොත් ඔයගොල්ලන්ට ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ඕලෙවල් විභාගයේ ෆේල් කියලා තමයි වැටෙන්නේ. ඒක උගල දන්නවා ඒක කියලා මම හිතනවා නේද. තව මාස කීපකින් විභාගය යන ළමයි උඹලගේ මම දන්නේ නැහැ මම හිතන්නේ ඒක දන්නේ නැත්නම් උඹලගේ තාක්ෂණික ටිකක් බලන්න. ඒකට අපි අද සාකච්ඡා කරන්න බලන්නේ ඕලෙවල් තෝරගන්න ප්‍රශ්න දෙකක් තියෙන. මේ ප්‍රශ්න වල 9 වෙනි ප්‍රශ්න. 9 වෙනි ප්‍රශ්නේ සෙට් වෙන්නේ පරිමාවයි ලඝුයි අතර. ඔය පරිමාවයි ලඝුයි සීන් එකකදී ලඝු බලන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ ඒ ලෙවල් වලට ගියත් නේ ඒ ලෙවල් වල මොකක්ද සයිකෝලොජි ලඝු බලන්න ගන්න ඕනේ නැහැ. ඒ ලෙවල් වලට ඔයගොල්ලෝ සයන්ස් විෂය කරොත් ඔයගොල්ලන් අනිවාර්යෙන් ලඝු බලීම අනිවාර්යයෙන් කරනවා. ජීවිත උත්සාහ විදියට ලඝු කරගෙන යන්න වෙනවා. ඒකට මේකේ පළවෙනිට අපි සාකච්ඡා කරන්නේ ලඝු ගාන 9 වෙනි ප්‍රශ්නය. ඒකට මේ වෙලාවේ මේක කරගන්න ඕගොල්ලන්ට වාසන ස්කෝල කරේ තියන්න නැතේ වෙන කරන්න අමාරු ඕගොල්ලන්ට. මේ වීඩියෝ එකෙන් කඩලා බලන්න ඉතින් දෙන්නේ නැහැ. මේ ඒක 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. ඕගොල්ලෝ පාස් පේපර්ස් පුතක් තියෙනවා නම් ඒක බලන්න. නැත්නම් ඕගොල්ලෝ එහෙම හොයන්න නම් ආවේ 9 වෙනි ප්‍රශ්නේ කියන එක ස්කිප් කරලා ගාන හදන්න ගන්න උනට යන්න පුළුවන්. මම ඔන්න ටයිම් ලැප්ස් දාලා තියන්නම්. හරි. ඒක ගානියන් මෙහෙම. පැත්තකදී ඒ වූ සමචතුරස්‍රාකාර පතුලක් සහිත උස 2යි ඒ වූ කුඩා ඝන ලෝහ තහඩු ලෝහ ඍජු පිරමීඩ 9ක් උණු කර ලෝහ අපතේ නොවනසේ පතුලේ අරය ආර්ධ උස 3යි ආර්ධ වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක් ගන්න ලැබේ. මේ වගේ ගණන් හතරදී ඕගොල්ලෝ පරිණත කරන්න ඕන දේ තමයි දැන් මේගොල්ලෝ කියන මේ වගේ දත්ත පැත්තකදී ඒ හරිද පතුල පැත්තකදී සයිද ඍජු සමචතුරස්‍රාකාර පතුලක්. ඒක වෘත්තාකාර පතුලක් නෙමෙයි සමචතුරස්‍රාකාර පතුලක්. ඒ වගේ පැත්තකදී ඒ සමචතුරස්‍රාකාර එහෙම ඒ වගේ තියෙන වචන ඔයගොල්ලෝ හයිලයිට් කරගන්න කියන බලට දැන් එක්සෑම් එකේ හයිලයිට් කරගෙන දාපු ඉන්නේ. යට ඉගෙන ගන්නවා. ඒක ඔයගොල්ලන්ට ඒකට ආපු දත්ත ඔයගොල්ලෝ හොයන්න ඕනේ. ගානෙම ඔයගොල්ලන්ට අර පේපරේ කියවන් යද්දි මේ වගේ ඉරි ගහගත්තට පස්සේ එහෙම මාක් කරලා හිටිනවා. ඒකට ඔයගොල්ලෝ ආපු දිනවලට බලන්නේ නැති එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකල රූපයක් දාන්න.
දැන් අපි කියන්න පැත්තකින් ඒ වූ සමචතුරස්‍රාකාර පතුලක් සහිත උස 2යි ඒ වූ කුඩා ඝන ලෝහ ඍජු පිරමීඩ 9ක් උණු කර ලෝහ අපතේ නොවනසේ පතුලේ අරය ආර්ධ උස 3යි ආර්ධ වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක් තමයි. දැන් මේක දත්තම කියන්නේ අපි ඒක රූපයකට පරිවර්තනය කරනවා. ඕගොල්ලෝ මේක හේත කරන එක කියන්නේ විදියට ඕගොල්ලන් කියලා දෙන්න කරන්නේ. ඕගොල්ලෝ එක්සෑම් එකේදී ඒක ප්‍රොසෙස් කරගත්ත ශරීර කඩුවේ හොයත්තා. ඒතර මේ කියන්නේ පැත්තකින් ගේවු සමතෝස්රාක පොරොසෙත් උස 2යි වූ පිරමීඩ. පිරමීඩ කියන්නේ මොකද කියලා දන්නවන්නේ? මම දන්නවා දන්නේ කියලා. ඔය පිරමීඩ දන්නේ නැහැ අමාරු මේක. සාරවණියන මේ සමහරවිට මොකක්ද ඒ කොහේ ගහ ගන්න හැබැයි මේක PDB එක ගත්තොත් එහෙම මෙහෙම සමචතුරස්‍රාකාර පතුලක් තියෙනවා ඒකෙන් උඩට මෙහෙම වටකයක් තමයි තියෙන්නේ මේක 3D අදිනාටියක් අමාරුයි මට ඕගොල්ලෝ 3D එකේම අවාරන්නේ ඒක මේ වගේ දෙයිච මේගොල්ලෝ මේ කියන්නේ ඒ හැබැයි මේක කන්වර්ට් එකෙන් මෙහෙම යන්නේ. එතන තියෙන්නේ සමතුලිතස්රාකාරයේ ඒ. ඒක මේකත් ඒ මේ වගේ. හරිද? උස 2යි. උස 2යි. උඩින් බැලුවොත් නිකන් පේන්නේ උඩින් පාර්ශ්වවල. පිරමීඩේ උඩින් බැලුවොත් උඩක් විතරද පේන්නේ. ඒක අර ඒක නෑ. ඒක ඕල් 3D විදිහට හිතාගෙන ඉන්නොත් එහෙම දෙපැත්තෙන් මෙහෙම තියෙනවා සමතුලිතස්රාකාර පතුලක් යට තියෙනවා. උස 2යි විතර පිරමීඩ තියෙනවා. ඒ වගේ 9ක්. මේ වගේ 9ක්. මේ වගේ 9ක් මොකර හදනවා ලෝහ අපතේ නොවනසේ. ඒ කියන්නේ ලෝහ වලට පුත් හානියක් වෙන්නේ නැහැ. මේ ටික නෙමෙයි කන්වර්ට් වෙනවා කියලා මේගොල්ලෝ කියන්නේ. අපතේ නොවනසේ පතුලේ අර ආර්ධ උස 3යි ආර්ධ වෘත්ත සිලින්ඩර එක සිලින්ඩර. එතකොට එක සිලින්ඩරයක් ගන්නවා මෙහෙම. එක සිලින්ඩරයක් ගන්නවා පතුලේ අර ආර්. පතුලේ අර ආර් උස 3යි ආර්. උස 3යි. දැන් අර උඩ තියෙන සම්පූර්ණ ඡේදේ නිකන් පින්තූරයකට දාගත්තාට පස්සේ මේ වගේ සරල පින්තූරයක් එන්නේ. ඒක ඔයගොල්ලන්ට ආපු ඡේද ගෙවුවේ ඉන්නෝනේ. හරි. පැහැදිලි කරගන්න හිතනවා. ඊට පස්සේ මේකල බව පෙන්නන්න කියන්නේ මොකද අපිට? බව පෙන්නන්න කියන්නේ මෙන්න මේ වගේ. ඒ ගණන් සමානයි පයි. පයි දැන් මොනවද නෙවෙයි. පයි දෙකීම දෙක වාරයක් r වල ගණන්. මෙන්න මේක තමයි අපිට පෙන්නන්න ඉන්නේ. දැන් එතකොට අපි ඒ වලට ප්‍රකාශනයක් හදා ගන්න ඕනේ. ඒ හදා ගන්න ඕනේ r එහෙම ඇසුරේ. ඒක පයි තියනවා කියන්නේ අනිවාර්යෙන් පයි r වර්ගය. ඒ වගේ ඒකට අපිට භාවිත කරන්න වෙනවා. ඊට කලින් පරිමාණ දැන් මේක කියන්නේ ලෝහ අපේ නෝන පරිදි මේ වගේ එක මේකක් හදනවා කියන්නේ මේ වගේ 9ක් තියෙනවා ඒ 9 කන්වර්ට් එක මේ වගේ තනියෙන් පිළිගන්නවා. මේකේ තියෙන සම්පූර්ණ පරිමාවම තමයි උඹලට දෙන්න ඕනේ මේකට කන්වර්ට් වෙන්න. ඒකට පරිමාව ප්‍රසාරණයක් වෙන්නේ පරිමාව තමයි කන්වර්ට් වෙන්නේ. ඒකට මේකේ සම්පූර්ණ පරිමාව සමාන වෙන මේකේ තියෙන පරිමාව. හරි. ඒක සිංහලෙන් යා වාක්‍යයක් විදිහට ලිව්වොත් එහෙම ලෝහ අපතේ නිසා හරි මොකක් හරි එකක් කියලා කියනකොට පුළුවන් ඔයගොල්ලෝ හැම වෙලේම මේ උත්තරේ ඩිලිවර් කරන එක හරි ලස්සනට ඩිලිවර් කරන්න. මොකද කියවනෝසයලත් ලේසි. පේපරේ බලද්දි ඔව් බලනෝසය තමයි කියවන්නේ. මේ ඔයගොල්ලෝ ගැන හොඳ මෙන්ටල් ටේකින් තමයි මොනවද බලන්නේ යන ප්‍රශ්න. ඒ විදිහට ඔයගොල්ලෝ ලස්සනට මේ ඡේද විදිහට කියන්නේ වාක්‍ය ලින්ක් කරගෙන තියෙනවා. මේ මම කියන්න ඕනේ නෙමෙයි මම නිකන් ගාන හතර පැත්තට වෙන්න පුළුවන්. මට අර ටිකක් ලකුණු තව ටිකක් හරි මුලට ඇඩ් කරගන්න ඕන මේ විදිහට කරපන් කියලා කියන එකක් කියන්නේ. බලන්න ඉස්සෙල්ලා අදාළ ගණන් එක බලන්න. අකුරු වල සත්‍ය කොහොමද ගන්නෑ. මේ හරියට ලිව්වොත් මේ හරියට ලිව්වොත් නේද? ඒක මම මේක දෙන්න කියනවා.
ලෝහ අපතේ නොවන නිසා කියලා වань. ලෝහ අපතේ නොවන නිසා. මේක අනිවාර්ය නෑ හොඳේ. මේක අනිවාර්ය නෑ. ලෝහ අපතේ නොවන නිසා පිරමීඩ 9 පරිමාව. පිරමීඩ 9 පරිමාව සමාන වෙනවා වෘත්තාකාර සිලින්ඩරයේ පරිමාව. වෘත්තාකාර සිලින්ඩරයේ පරිමාව. හරිද? එතකොට පිරමීඩයේ පරිමාව කියන්නේ නිකන් ඕගොල්ලන්ට පිරමීඩයේ පරිමාව, හේතුවේ පරිමාව, ඒ වගේ පරිමාව වල සූත්‍ර ටික මතක තියාගෙන ඉන්න ඕනේ. ඒක නැත්තම් කරන්න අමාරුයි. එතකොට පිරමීඩයේ පරිමාව කියන්නේ පතුලේ වර්ගඵල වීමයි. ගොඩක් මේවල මම නිකන් කියන්න ගොඩක් සිද්ධි වලදී වෙන්නේ පරිමාවක් ගත්තොත් නිකන් උස වස්තුවක දැන් සිලින්ඩරයක් පිරමීඩයක් කියන්නේ පතුලක් තියෙනවා උසක් තියෙනවා. හරිද? එතකොට නිකන් මෙහෙම බලමු මෙහෙම පේන වරිමානේ. නිකන් පේන වස්තුවක්. එතකොට ඒකේ ගොඩක් වෙලාවට යන්නේ පතුලේ වර්ගඵලයේ වතාවක් උස. හරිද? හැබැයි පතුලේ වර්ගඵලයේ වතාවක් උස කියන්නේ ඒක අදාළ වෙන්නේ කියන්නේ හින් පිටින්ම අදාළ වෙන්නේ සිලින්ඩරයට. ඒවා හේතුවට තව පිරමීඩයට වගේ වෙද්දි එක එක ඉස්සරහින් එනවා. හරිද? දැන් අපි නිකන් කිව්වොත් එහෙම පතුලේ වර්ගඵලයේ වතාවක් උස කියද්දී πr වර්ගයේ වතාවක් 3යි. හැම වෙලෙම ගණනයකින් තමයි පරිමාවය. පරිමාව කියන්නේ උස වැඩි කිරීම, ඒක වැඩි කිරීම පළල. එතකොට මේ ටික කියන ප්‍රමාණයට 3 වතාවක් වෙනවා. එතකොට ඝනපදයක්. එතකොට පරිමාව කියන්නේ ඝනපදයක්. වර්ගඵලය කියන්නේ වර්ගපදයක්. හරිද? ඒක නම් අමතර වෙදී. එතකොට හේතුවේ එකක් ගන්නවානේ. හරස්කඩ වර්ගඵලය. පිරමීඩයේ සමචතුරස්‍රාකාරයි. සමචතුරස්‍රාකාර හරස්කඩ වර්ගඵලයක් කියන්නේ දිග වැඩි කිරීම පළල. ඒ වැඩි කිරීමේ වතාව උස. උස කියන්නේ 2යි. හැබැයි පිරමීඩ එකක් නෙමෙයි. උඹලට හැලෙන්න ඕන. මම ඒක සුදු සිංහලෙන් මෙතන ලිව්වේ පිරමීඩ 9 කියලා. නැත්නම් මම කිව්ව පිරමීඩයේ පරිමාවක් කියලා හරි. වන්න අන්තිම උත්තරේ බෙදින්නේ. හරිද? එතකොට පිරමීඩ 9 පරිමාව කියලා ලියා ගන්න. ඒක ඔයගොල්ලන්ට ලේසියි. නැත්නම් ගානෙන් මම අර කලින් කිව්වා වගේ ගාන ඉරක් ගහගන්න. එතකොට ඒක කරගන්න පුළුවන්. එතකොට 9 මේ වැඩි ගන්නවා 9 සමාන වෙනවා වෘත්තාකාර සිලින්ඩරයේ පරිමාව. වෘත්තාකාර සිලින්ඩරයේ පරිමාව කියන්නේ අර වගේම තමයි රස්කඩ වර්ගඵලය උස. හැබැයි මේකේ මම කියන්නේ සිලින්ඩරය කියන්නේ මේන් පාර්ට්. එතකොට ඒකට අර තුනෙන් එක දෙකින් ඒ මොකද දාන්නේ. කෙලින්ම අර ඩෙෆිනිෂන් එක වගේම තමයි රස්කඩ වර්ගඵලය උස. එතකොට රස්කඩ වර්ගඵලය කියන්නේ r වර්ගය වතාවක් උස මේගොල්ලෝ දෙකකින් 2යි. දැන් මේක පළවෙනිට සුරු කරන් යන්න. සුරු කරලා ඒ යුක්ත කරගන්න. ඒ යුක්ත කරාට පස්සේ අනිවාර්යෙන් මට මෙන්න මේ ආන්සර් එක එන්න ඕනේ. නැත්නම් ඉතින් මොකද ප්‍රශ්නයක් දෙනවා පොඩි ගාන. හැබැයි විභාගෙට මේ වගේ ප්‍රශ්න පොඩ පොඩ බලනවා කියන්නේ. බලන්න දැන් හදිස්සියයි මේ වගේ එක තිබිලා දැන් බලන්න හොයන් ගිහිල්ලා දැන් එන වෙන උත්තරයක් ඉන්නේ. ඊට පස්සේ උඩට හොයන් යනවා. එක තැනක තියෙනවා 3 වර්ග 2 සමානයි 6නේ. හැබැයි ඔබ දාතියේ 3 වර්ග 2 සමානයි 5. හැබැයි ජීවිතේට මේක නම් පේන්නේ නැහැ. අර තියෙනවා පව් පරිසන්දේ වෙලාවල් තියෙනවානේ. ඒ පව් පරිසන්දේ ගොඩක් අය පව් පරිසන්දේට පටන් ගන්නවා එක්ස්ටන් වෙලිලා වගේ හොඳට පරිසන්දේ. ඒකට මෙන්න මේක මම හිතන්නේ ගොඩක් වෙනකොට පේන්නේ කියලා තමයි සිද්ධ. ඉතින් හරියට සීයෙන් කියන්නේ. ඔයගොල්ලෝ ගොඩක් පින් කරලා තියෙනවා නම් මේ අපේ දේවල් දෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ ගොඩක් ඕනේ කරලා තියෙන්නේ. මේ විදිහට වෙන්න පුළුවන් chance එක තියෙනවා. ඒතරානේ මේක අපි උත්තර කරන් ගියොත් එහෙම මේ කපන විදිහ බලන්න. තුනයි. ඒකට 3 වරක් 2 6යි. 6යි ඒ වල ඝනය සමානයි 3 වාරයක් y r වල ඝනය. ඊට පස්සේ මම දැන් උත්තරේ දෙනවා. මේ තුනට මේක කැපෙනවා. ඒ කැපෙන ඉතින් පාඩක අපහැදින මම එකක් කියන්නම්. දැන් මේක උත්තරේ තියෙන්නේ ඒ උත්තර කරනන්නේ. එතකොට ඒ ඝනය සමානයි
මම මේ කපලා තමා තියෙන්නේ නඩ මේක බලන ළමයින් පස්සේ මේක කොහොමද කියලා අපි කියලා තේරෙන්නේ නැත්නම් මම කොහොමද මේක අපි කියලා තේරෙන්නේ නැත්නම් එහෙනම් මම මේක අපු ලියන්න තේරෙනවා ෂේප් එකේ යන්න මේ හය අපි පල්ලෙහාට ගිහින් තුන හය වාර පරිවල ආර ගන්න දැන් මේක බෙදී මතකයිනේ මතකයිට හිතනවා මම මේ කැමරා දෙක විදියට ඒකට ඒ ගණන් සමානයි ඒ ගණන් සමාන වෙනවා භාගීය වතාවක් පරිවල ආර ගන්න හරිනේ අපිට මේ විදිහට තියෙන උත්තරේ අපිට මේක උඩ දීලා තියෙන උත්තරේ කියන්නේ ඕගොල්ලන් මේකින් අපහදිනවා බලන්න ප්‍රශ්න පත්‍රය මේක පිළ දෙනවා මේ පාර්ට් එක හරිය ලේසි මේ පාර්ට් එක හරි මේ පාර්ට් එක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ලකුණු ගන්න නම් මේ ප්‍රශ්න අනිවාර්යෙන් කරන්න නම් මේ ප්‍රශ්නේ එන පොඩ්ඩක් තියෙනවා ඔයගොල්ලෝ මේ ප්‍රශ්න අතරින් ඔයගොල්ලන්ට ලඝු බෑ කියන එක හැබැයි මේ ප්‍රශ්න අතරින් එපා මේ ප්‍රශ්න කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒතර මේකට මම ඉතින් ලකුණු ගන්න කිව්වොත් එහෙමයි ලකුණු දෙන්නේ හැබැයි මෙහෙම මේකට ලොකු මානසික දෙන්නේ නැහැ මේ ලකුණු ටික වැටෙන්නේ ඊට පස්සේ තියෙන පාර්ට් එකට හැබැයි ඒගොල්ලන් හොඳ ආරම්භයක් ගන්න ඉතින් මේක හොඳයි දැන් කිව්වොත් මෙන්න මේකට මේ සම්බන්ධ ලියනවට එකයි මේ සම්බන්ධ ලියනවට එකයි දැන් එකයි ඊළඟ ඔක්කොම දේවල් සුළු කරලා පල්ලෙහාට ගෙනිහිල්ලා අවසන් උත්තරේ ගන්නවට එකයි එතකොට මෙතනට සම්පූර්ණයෙන් 10න් 3ක් හම්බෙන්නේ හරිද ඒක 10න් 7 ඉතින් ලඝු පාර්ට් එකට යන්නේ මම බෝඩ් එක ක්ලියර් කරන් ලඝු පාර්ට් එක උඩට කියන්න එහෙනම් අපි බෝඩ් එක ක්ලියර් කරන්න ය අපි දැන් ඉස්සෙල්ලා එන පොඩි පාර්ට් එකක් කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ ගන්න තියෙන පාර්ට් එක තමයි ලොකු පාර්ට් එක මේ ගානේ ඒතකොට ඒකේ තියෙන්නේ ලඝු ගොඩක් මේ කතා ඉන්නේ ලඝු නිසා හැබැයි ඒගොල්ලෝට මේ ඉස්සරහට හරියට තේරෙයි අපෙන් ලොකු කෙස් යන මේ ටක්කර උඩ දාන්න පුළුවන් මම මේ ප්‍රකාශය කියලා ගත්තා අපිට දෙන ප්‍රකාශනේ අපේ ගානට යන්න කලින් ගානේ තියෙන මොකද ඉන්නේ කියලා ඒක ලේසි බේසික් එකනේ ඒක අපිට අදහස ගන්න පුළුවන් එතන ඒගොල්ලෝ R ටගයක් දීලා තියෙනවා R සමානයි 1.72 සෙන්ටිමීටර නම් y සමානයි 3.4යි 3.1යි 40 සමහරක් කියමු y ට ගෙනියන්න දානවා 22 විදිහට මාත කරේ පේපරේ උඩක් තියෙනවා y සමානයි 22 විදිහට මාත කියලා ගන්න එක හැබැයි සමහර විශේෂ අවස්ථාවලදී මේ වගේ අවස්ථාවලදී කියනවා 3.1 කියලා ගන්න කියලා 3.1 ලෙස කියන ලඝු ගණක වගුපාල්තේ ලඝු ගණක වගුපාල්තේ ඒ ගණෙහි යගිසුවා ඒ ගණෙහි යගිසුවා කියන්නේ හරිද ඒවලා කියන්නේ ඒවලාගේ හොයන්නේ කියන පස්සේ උනට මුලින්ම කියන්නේ එහි ගණය යගිසුවානේ පන්නියෝගේ ඒවල කෙලින්ම ඒවලාගේ හොයන්න යන්න එපා එහි යගිසුවා පිරිමිඩයක පතුලේ පැත්තක දිග එහි ආසන්න සෙන්ටිමීටර ලබා ගන්න අන්න දැන් කියනවා ආසන්න සෙන්ටිමීටර ලබා ගන්න ඒ කියන්නේ මුළු නොකිය කියන්නේ උත්තරයක් එනවති ඒ වලට එතකොට ඒ ගණයක් කියලා දෙන්නේ එතකොට ඒක ගණේ ගානට ඝනපද කැපිලා ගිහිල්ලා ඒ කියන්නේ 3000 දැන් ඊටනෝ ඒ වර්ගය සමානයි 4 කියලා කියලා. එතකොට 4 පිළිවෙල වල 2 වර්ගය කියලා. ඒ වගේ තමයි. එතකොට සරල කරාට පස්සේ ඒ සමානයි 2 වෙනවා. ඒකට ලඝු වෙන්න ඕනේ නැහැ. ඒකයි මේගොල්ලෝ කියන්නේ කෙලින්ම ගන්න කියලා මොකද්ද මේ? පොලි මේ ගණේ ඒ ගණයට ආසන්න එකක් ගන්න කියලා කියන්නේ. ඒ ආසන්න එකේ ගෙනල්ලා ඊට පස්සේ එහි අගයක් ගන්න කියලා කියන්නේ. කියනවා ඊට පස්සේ ලබා ගන්න පැත්තකදී ඒ වන සම්ප්‍රස්ථාකාර හරස් කඩක් සහිත උස දෙකයි ඒ වන ගණකාභයකින් ඉහළ සඳහන් කුඩා පිරමීඩයේ කොටසක් කපා ඉවත් කරන්නේ නම් එවිට ඉතිරි වන ලෝහ පරිමාව සොයන්න එක් පිරමීඩ කොටසක් උදේ අර 9න් කපා ඉවත් කරන්නේ එක් පිරමීඩ කොටසක් මම අර කලින් කිව්වා වගේ මේ වගේ ගණන් වල ඉති ගන්න විශේෂ පද වල හරි අපි ගන්න බයි ලඝුමුත් ගන්න ලඝුමුත් කියන්නේ ඔයගොල්ලෝ දන්න ඕගොල්ලෝගේ ගණන් අච්චු පොතේ පිටපස්සේ තියෙන ලඝු පොතක් මට මේ අවස්ථාවේ ලඝු පොතක් හොයන්න බැරුණා ගණන් මේ පාර්ට් 3 වෙනි පාර්ට් එකේ තමයි මම දන්නේ මේ පිටපස්සේ තියෙනවා ලඝු පොත ඒ ලඝු පොත බලන්න කරන්න එක්සෑම් එකට ඔයගොල්ලන්ට ලඝු පොත දෙනවා ඒ නිරීක්ෂණ මාතෘ කියන්නේ විශ්ලේෂණවල මේ දෙනවා ඔයගොල්ලෝ ලඝු පොතක් ඔයගොල්ලෝ ලඝු පොත කියන්න එපා පිටින් දේවල් කියන්න බෑ නීති විරෝධී අපි දැන් හදාගෙන වැඩි අපි දෙලා දෙනවා එහි යගේ එහි ගණේ
එයාගේ ගණනේ රණ්ඩින්නේ. ඒතර ඒ ගණනේ සමානයි භාගයේ ජොයිස් 1.4 කියලා අපිට ගන්න කියලා තියෙනවා. දියදී මම මතකද 1.7 ඒකේ ගණනේ. අපි ඒක තව සරල කරන්නේ. ඒ ගණනේ සමානයි මේක කැපෙනවනේ 1.4 වදාවත් 1.7 කියලා. දැන් තමයි ලඝු වලට බලන්නේ. අපි දෙපැත්තම ලඝු දානවා. ලඝු කියන්නේ මෙහෙමයි. ලඝු දාද්දී උගලන්ට මේක දාන්න පුළුවන්. LOG 10 අදාළ පදේ කියලා. හැබැයි ඊට වඩා ලේසි ඒකම LG කියලා දාන්න. අර LG කියලා ඒකෙන් රිප්‍රසන්ට් එක සම්පූර්ණ දේම තමයි අරගෙන රිප්‍රසන්ට් එක. ඒ ගණන් සමාන කිසිම වරද්දක් නැහැ නේ. දැන් ලඝු නීති. ලඝු නීති පදවි තියාගන්න තෝරන පොදුනවා. දෙවෙනිකේ ලඝු වල ගුණ කිරීමක් කියන්නේ ලඝු නීති යටතේ එකතු කිරීමක්නේ. ලඝු වල බෙදීමක් කියන්නේ ලඝු නීති යටතේ අඩු කිරීමක්. බලයක් වර්ග පදයක් කියන්නේ ඒක ඉස්සරහට ඇවිල්ලා ගුණ කිරීමක්. හරිද? ඒ ටික මම විදියට ඉන්නවා. අනිවාර්යයෙන්ම මම කියන්නේ ගන්න අමාරු නෝක. අපි දැන් මේ ලඝු නීතියට දාන්න යන සම්පායි මත දාන මෙන්න මේ දර්ශකයන් ඉස්සරහට 3 වාරය ලඝු 0.725. හරිද? දැන් මෙහිමයි. ලඝු බලනවා කියලා කියන එකත් ඉතින් පොඩි දිග වැඩක්. ඒක නිකන් මේ වගේ පොඩි සීන් එකක පොඩන්ට බැරිලා මේට නේ වෙන්නේ නැහැ. හැබැයි මේ දාන කරන්න ගන්නවා කියන්නේ ළමයා ලඝු සම්බන්ධව කිසියම් දැනුමක් තියනවානේ. ඒ හින්දා අපි මේ ගන්න මෙහෙම කරන්නේ. හැබැයි අපේ ටාගට් එක මේ ගන්න හදන්නේ නැති සමහරක් කියමු ලඝු බෙන් නිසා නම් උන්ව අපි හතර ලෙවල් එකට ගන්න නේ. උන් අපේ ගන්නට ඇදලා ගන්න නේ අපේ ටාගට් එක. ඒ හින්දා අපි ඒ වෙනුවට වැඩක් කරමු. අපි ලඝු හදන විදිහට ඉස්සරහ වීඩියෝ එකකින් මොකක් හරි කරමු. තවලට මේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් දාන්න මම එතන ප්‍රශ්නයක් තියෙනවා ලඝු බලන විදිය හරි මොකද. මම කලින් කියලා තියෙන ලඝු බලන විදිය ඉගෙන ගන්න තෝම්තන රිසෝසස් තියෙනවා. හැබැයි මාත් දාන්න මේ වගේ මොකක් හරි එකක්. දාලා කොහොම හරි මේ පුළුවන් කරගන්න කොහෙන්ද ඔයගොල්ලෝ පුළුවන් කරගන්න තමයි ඉන්නේ. මේක මම ඉස්සරහට කරගෙන යනවා. කරගෙන යද්දී ලඝු සම්බන්ධ අපහැදලා තියෙනවා නම් මේක එච්චර කියා කරන්නේ නැතුව යන්න. හැබැයි ප්‍රශ්න තියෙනවා ඒක කමෙන්ට් එකක් දාලා දෙන්න අපි ඉක්මනට ඒක ලැබෙන සමස්තම යගේ වීඩියෝ එක ඕගොල්ලන්ට. දැන් ලඝු බලන විදිය ලඝුවේ ගණය සමානයි 1.5කට 1.5කට කියලා තිබ්බට අපි ලඝු බලන්නේ එහෙම නෙමෙයි. ලඝු බලන්නේ අපි 15 7 1.7 කියලා තිබ්බට අපි බලන්නේ ලඝු 17 2 5. හරි. ඒක ලඝු නීති. ඒතර 15 7 අපි බලමු. 15 7 වලට දාගෙන නම් 0.19 පරයම 0.1 ඔව් 0.1 දැන් මේකට කතාව අපි එකට දෙමු 17 2 5. ඒතර 17 2 normal විදිහට ලඝු පාර්ට් එකෙන් බලනවා. ඒක 17 2 මොකක්ද දාගෙන 20.55 දෙකේ පහ බලන්න මධ්‍යනාන්තරේ. අන්තිම හරියක්ම මධ්‍යනාන්තරයට යනවා. දෙකේ පහ මොකක්ද දාගෙන 12. එතකොට 23 55යි 12යි 0.2යි 3යි 6යි 7යි. දැන් මම කොහොමද බිඳුවක් කියලා දාන්නේ? මම මොන්නේ 0.1යි 9යි 5යි 9යි 0.1යි. අයිය අපිට එක දාන්න. අයිය අපිට දෙක දාන්න. එක දාන්න බෑ. මේක ඔයගොල්ලන්ට ඕන මේක දාන්න බෑ. දැන් ඉතින් මම සරල පැහැදිලිවම කරන්න ඔයගොල්ලන්ට මෙහෙම. දැන් මේක දෙන 1.5කට ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙන්නේ උප්පත්තියෙන් ඇවිල්ලා තියෙන්නේ 1.5කට. හරිද? එතකොට මම මේ අර කපටි ක්‍රමයක් කියන්නේ. හරි ක්‍රමෙ මේක නෙමෙයි. මතක තියාගන්න කපටි ක්‍රමය. මේ බලන්න දශම ස්ථානයේ ඉස්සරහින් තියෙන එක ඉලක්කමනේ. ඒ වගේ අවස්ථාවලදී ඒ තියෙන ඉලක්කමට එකක් අඩු එක තමයි ලඝු බැලුවට පස්සේ තියෙන්නේ. 0.19 මාසෙම. දැන් හිතන්න හදිස්සියට උප්පත්තියෙන් මෙයාට ඇවිල්ලා තියෙනවා 15.7. අපි ඒක අපේ ලඝු බලත් ලියන්නේ මෙහෙම. එල්සන් 5 අතවරයි 10. මම මේක ගාන්නේ උගලන්ට වෙන විදිහට කියන්නේ. බයි දැන්ට මම මේක අමතක කරන්නම්කෝ. මෙහෙම ලියලා දැන් බලන්න කලින් කිව්ව කපටි ක්‍රමය බලන්න. පොඩි කියන්නේ ඒක මොඩ ක්‍රමයක් ඔබ දන්නේ මට ඉතාලට මොනවද කියන්නේ කියලා. හැබැයි අමතක වගේ වෙන්නේ මොකද? මේක පොත් ක්‍රමේ ටිකක් කර මොකද? දැන් බලන්න මෙතන දශම ස්ථානයේ ඉස්සරහින් ඉන්නේ ඉලක්කම් දෙකක්. හරිද?
බලනවා මේ වගේ මේ ඉලක්කම් දෙකක්. එතකොට මම අර කලින් කිව්වා වගේ මෙතනදී අර ලකුණු ලිව්වට පස්සේ අපි කියන්නේ මේ ඉලක්කම් දෙකනේ දෙකට එකක් කඩු ඉලක්කම් මොකද 1 1.1.5. දැන් ඉතින් මේක තිබ්බට 157.0. එතකොට දශම ස්ථානයේ ස්තරෙන් ඉලක්කම් තුනක් තියෙනවා. අරද තුනට එකක් කඩු ඉලක්කම් කියන්නේ 2. ඒතර අපි කියන්නේ 2.1.5 යන්නේ. ඕක පිළිගත්ත ක්‍රමයක් නෙමෙයි දැන් මේක බහලා සමහරව රෙද්දූසන් එන්නේ බා. පිළිගත්ත ක්‍රමයක් නෙමෙයි මම නිකන් කිව්ව ක්‍රමයක්. ඕගොල්ලන්ට ඕගොල්ලෝ හොඳට බදිනවා කියන ප්‍රශ්නේ නෑ. මම යනවා. මගේ පාසල උදෙසා කිව්ව ක්‍රමයක් මේක. දැන් මේක සුළු කරල්ල. සුළු කිරීමක් තියෙන්නේ. ලඝු වේ වල ගානේ සමානයි 0.959 ධන තුනක් හද විශේෂයෙන් එක දැම්ම දෙයක් විතර තුනක් හද 18යි 18යි දෙක බිඳු දැම්ම දෙයක් විතර තුනක් 9යි 9යි දෙක 11 එක දැම්ම එකක් විතර තුනක් 10යි 6යි 7යි තුනක් බිඳු බිඳු 0.7යි බිඳු මේක එකතු කරලා ඒක ලොග් ඒ වල ගණේ සමානයි 9යි 10යි බිඳු ඒතර මේක 60ක් වෙනවා 9යි 10යි 7යි 8යි 8යි 9 බිඳු 9යි 6යි බිඳු විශේෂ අනුමය හැට කියනවා. නමය හය කියලා කියන කතාවක් නේද? දැන් ලඝු අයින් කරගන්න අපි මොකද කරන්නේ? ලඝු අයින් කරගන්න ඇන්ටි බලන්න. ඇන්ටි බලන්නේ ඇන්ටි ලොක් කරනවා. ඒතර ඒ වල ගණයට දෙන උත්තරේ සමානයි ඇන්ටි ලොක් 0.90 දැන් 90 60 පොත තියෙන එක බලන්න මේ. කොහොමද පළවෙනි පිටුවේ නෑ 90 කියන අන්තිම කරන්නේ. 90 60 මොකටද දාලා දෙන්න මෙහෙම. 90 60 දාලා දෙන්න ඔයාලට මම 80 5 7 දාලා දෙන්න. ඒ ගණන් සමානයි 85 4. එක දශම ස්ථානයේ ඇතිද? එකක් තියෙනවා කියන්නේ. හැබැයි මේගොල්ලෝ කියන්නේ ආසන්න ඉලක්කම වට යන්නේ කියලා. වට යන්නේ කියලා. එතකොට දැන් මේක බිඳුවනේ තියෙන්නේ කියන්නේ මේ ගණේ සමාන වෙනවා ආසන්න වශයෙන් සමාන වෙනවා 8ට. හරි. දැන් මේකට ඉදිරියට ගහන්න ඕනේ පුතේ. ඔය මේක කියනවානේ ඒ ගණේ යගේ ගන්න කියලා. ඒ ගණේට අගයක් ගන්න කියලා කියනවනේ. එතකොට මේක තමයි ඒ ගණේ. ඒතර ඒ ගණේට ඉතිරි දෙයක් ගහන්න. මොකද උත්තරයක් ඒ හරිද? ඊට පස්සේ ඒක ඇසුරෙන් අපිට ගන්න කියනවා. ඒ වලට උත්තර. දැන් මම කිව්ව මතකද? මම කිව්වේ මේ ඒ කෙලිම හොයන්න යන්න එපා. ඒ ගණේ ඇසුරෙන් ගන්න කිව්වට පස්සේ මොකක් හරි කාර්යයක් කළා ලස්සනට අපිට උත්තරේ දෙයි කියලා. දැන් බලන්න මේක ඒ ගණේනේ. ඒතකොට මේ ගණන් හරිය ලස්සන ගලා යාමක් තියෙනවා. ඒක හරියට අල්ලගන්න ඕගොල්ලෝ කියන එක නම් උගලට පාස්ටිකල්ස් 10ක් විතර කරලා කොට දාගන්න පුළුවන්. එකම ඔයගොල්ලෝ කරගන්නේ. හරි ඒ ගණය ආසන්න වශයෙන් සමාන 8. ඒ ගණය ආසන්න වශයෙන් සමාන 2 3 වෙනි පදය. අම්මා. මේ බල දර්ශකයට අහුසින ඔයගොල්ලෝ එකම කියන්නේ. දර්ශකේ නම් අර දර්ශක නීතියට තියෙන එක තියෙන්නේ. හරි. ඒ ආසන්න වශයෙන් සමාන කරන්න පුළුවන් අපිට දෙකට. මෙතනට එහෙම එකක් ගන්න ඕනේ නේද? ඒකත් ඒක උත්තරයක්. මොකද ඒක මේගොල්ලෝ අහන අගය කියලා. එහි අගය සොයන්න කියලා. ඊට පස්සේ වෙනම බයිලාවක් කියන්නේ වෙනම පහවසරක් කියන්නේ ඉදි. ඊට පස්සේ මේගොල්ලෝ දීලා දෙනවා ගණකාභික එකක්. දාගෙන ඉගෙනීම ඒ වලට උත්තරේ ගණකාභික කියන්නේ දිගට ඉගෙනීම පළලට ඉගෙනීම උස ඒකින් අඩු කරනවා අර මේ එක. ඒකට පොඩි එකක් තියෙනවා. දැන් ඉතිරි පරිමාණ නිහන්නේ මේ ඉලක්ක කොටසයි. ඒතකොට ඉතිරි පරිමාණ මේවා ලියන්න කියන්නේ මේක රචනා ප්‍රශ්නයනේ. ඕගොල්ලෝ උත්තරේ ඩිලිවර් කරන විදිහ හරි ලස්සනට ඩිලිවර් කරනවා. මම ඔයාලට මොළදිත් කිව්වනේ. ඒ ගලා යාම ලස්සන නම් බලන මනුස්සයන්ට ලේසි. උඹලගෙන හොඳ මානසික හැඟීමකින් තමයි උඹලේ පේපර් එක. එතකොට පොඩ්ඩක් මොකක් හරි කරගන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ. ඒවට කියන හොඳ කියන්නේ. ඒ හිතමංකෝ ඌ බලන්නේ පේපරේ කියන්නේ නෑ. මේ මිනිස්සු බලන්නේ පේපරේ හවස අන්තිම පේපරේ බලනවා. ඒතර ලියලා තියෙනවනේ ඉතිරිත් නෑ මොකුත් නෑ. ඉති ගාසලා මෙයා මොකක් හරි දෙයක් අඩු කරලා අන්තිමට දාලා තියෙනවා. එපා වෙන මිනිස්සුනේ බලන්නේ. මැෂින් නෙමෙයිනේ. එතකොට වාහනේ ලස්සනට ලියලා තියෙනවා නම් අර අවුලන්නේ අන්තිම මේක හරි කමන්නේ මොනවද ලස්සනට ලියලා තියෙනවා කියලා ඒක හරි පිළිවෙලට බලලා අපිට හරි ලකුණු හරි විදිහට දෙනවා.
නිකන් බොරුවට ලකුණක් දෙන්න. ඒකයි මම කියන්නේ. ඒ ඉතිරි පරිමාව සමානයි සිංහලේ කියන්නේ මේකේ තියෙනවා ඝනකාභයේ පරිමාව වෙන කුඩා පිරිමීඩේ පරිමාව. ඝනකාභයේ පරිමාව වෙන මේ ඝනකාභයේ කියන්නේ කුඩා පිරමීඩයේ පරිමාව. සිංහල කියවන්න පුළුවන් දේ තමයි ඉතිරි පරිමාව සමානයි ඝනකාභයේ පරිමාව වෙන කුඩා පිරමීඩේ පරිමාව. ඒක ඝනකාභයේ පරිමාව කියලා කියන්නේ මේක සංකේත දාගෙන යන සංකේත දාගෙන ඉඳලා අන්තිම මොහොතේ සුරු කරලා අපිට ආපු උත්තර ටික දාගන්න. හරිද? ඒක බාහිර විසර වාසියක් වෙයි. කියන්නේ හැමතැනම ඒ විදිහට ඇප්ලයි කරන් යන්න. මොකද උත්තරයක් දාගත්ත ගමන් ඒක ආදේශ කරලා වැඩි වඩ කරගන්න එපා. තුනෙන් එක වතාව මේ කුඩා පිරමීඩයේ පරිමාව දෙකනේ. ඒක සමජාතෝත්සාහකාර පිරමීඩයක්. උස දෙකයි. ඒක තමයි වතාව ඉයරින් හවස් කරවන්න බලේ ඒකේ උස. දැන් බලන්න බං මේ දෙක පොදුයි නේද? ඒතර අපිට ගන්න පුළුවන් يعني එනවා ප්‍රාථමිකයි. කෙලින්ම පොදු පදේ ගන්න පුළුවන්. මොනවදාවක් දෙකයි ඉවර ගන්නේ. දෙකයි ගන්නේ පොදු වල ගන්නේ කියලා. ඒක එක්කරින තුنين එක පොදු දෙකයි ඒකනේ සමානයි දෙක බෙදීම 3. මේකට සුදු කරලා උත්තරේ දාගන්න. ඉතර සුගම නෑ. දැන් මේක වැඩේ කියන්නේ අපිට හදුවට පස්සේ සාමාන්‍යයෙන් තේරෙන්න ඕනේ මේක ලොකු කේස් එකක් නෑ. ගොඩක් කට්ටිය මේක අතාරින්න කේස්. ලොකු සිතාවෙන් අතාරින්න එපා. ලඝු කියන්නේ ලොකු කේස් එකක් නෑ. ඒ කියන්නේ අර වෙන භාෂාවක් වගේ මම අර මැෂින් ලැන්ග්වේජ් කියලා තියෙන IT කරන්නේ උන් දන්නවනේ. එහෙම නෙමෙයි මේක. එනම ලඝු වලින් සුළු කරන්න පුරුදු වෙච්ච එක හරියට ඒ කියන්නේ කැල් වලින් ගහනකොට ලඝු වලින් නෑ කැල් වලින් මම කියන්නේ නිකන් කියනවාට අර ලඝු වලින් සුළු කරලා ඒ වෙන උත්තරේ ගන්න එක වෙනම ආතල් එකක්. උඹලා අර ලඝු වලට නිකන් අර පුරුදු වුණාට පස්සේ මගේ කාලේ කරපු දේ තමයි ලඝු මාකට ලොකු දෙයක් කරගෙන මම මේකේ ඕලල් කාලේ නේ ඔය කියන්නේ මම ඕලල් කාලේ ඉන්න ඉන්නේ නැතිද මම ඒලල් කාලේ කියලා පස් කරේ මේ එන ලොකු පතරංග මේ මෝඩ ගණන් උඹලට විද්‍යාව තියෙනනේ හයිඩ්‍රේෂන් විද්‍යාව දෙකදී ගලින් 10 20 ඒ වගේ ලොකු ඒවා තියෙන්නේ 10 20 පොඩි සින්න එක තියෙන්නේ ඒ වගේ අර ලොකු දශම ස්ථාන කියනවා මම සුළු කරලා කැල් එකේ සුළු කරලා බලනවා උඩින් සයින්ටිෆික් කැල්කින් නැත්නම් ෆෝන් එකේ දැන් තියෙන සබ්ජෙක්ට් දාලා දැන් සුළු කරලා බලන මේ උත්තරේ එනවා ඊට පස්සේ ලඝු දාලා මේ වගේ බෝඩ් එක සුළු කරගෙන යන අන්තිම උත්තරේ ගන්න සාමාන්‍ය විභාගෙ ඉච්චර දඩ ගණන් ඉන්නේ නැහැ උනාට අන්තිම පරිණාමයේ දෙන්නකම සමාන වෙච්ච එක වෙන මාතෘකාවක් කියලා. ඒ විදිහ තමයි දැන් කතාව පිළිගන්න. ලඝු තමයි මෙතනදී ගොඩක් කට්ටිය අමාරු කරගන්න දැන්. ලඝුයි අර පරිමා සූත්‍රය ටික අමතක වෙන එක. ඒවා අමතක කරගන්න නිසා ලඝු වලට බය වෙන්නම දෙයක් නැහැ. නීති ටික මතක තියාගත්තා නම් ලඝු පොත බලන විදිය දන්නවා නම් වැඩි ලස්සන කරගන්න පුළුවන්. එහෙම අමතක ළමයි ඉන්නවා. මට සමහර වෙලාවට ඒ කාලේ අමතක වුණා. අපි මේ කරන්නේ මම අනිවාර්යයෙන් දාන්න ලඝු බලන එකට මම හරි කළ වෙලිය සහ එහෙම බලන්න ඉන්නේ මේ වගේ නම් වෙන ප්‍රශ්න තව දෙතුන් පාරක් කරා නම් ඕලන්ට කියන ලඝු ප්‍රශ්න කරා නම් දෙතුන් පාරක් වැඩි ගන්න අල්ලලා යනවා. එහෙනම් මේකේ ලකුණු බෙදලා තියෙන විදිය පරිණාමයකට එකක් කියලා දෙනවා. මෙන්න මේකට එකක් කියලා දෙනවා. ආසන්න එකට ගන්නවට එකක් කියලා දෙනවා. මේකට එකක් කියලා දෙනවා. ඊට පස්සේ ලඝු ඇප්ලයි කරන එකක් කියලා දෙනවා. එකයි තුනයි හතරයි තවකට දීලා දෙනවා ඒගොල්ලෝ. ලඝු ඇප්ලයි කරලා මෙන්න මේක කරනකොට එකක් දීලා දෙනවා. ඊට පස්සේ මෙන්න මේක කන්වර්ට් වෙලා මේක වෙන එක තමයි. ඒකට එකක් දීලා දෙනවා. ඒතර මේ පාර්ට් එකට තමයි 7ක්ම හම්බෙන්නේ. අරකට තමයි 3ක් හම්බෙන්නේ. 10 ලඝු සීන් එක පොඩි මේක සිරා ඒකට තමයි 7ක් හම්බෙලා ඉන්නේ අරකට අර ප්‍රකාශනය ගන්න කිව්වේ. ඒ වලට මෙන්න මේ ප්‍රකාශනයේ කෘත්‍ය කරනකට දීලා දෙන්නේ 3යි. ඒ තුන ඕගලන්ට ගන්න පුළුවන් විනාඩි 3කින්. විනාඩි 3ක් කියන්නේ නැහැ. හැබැයි මේ ලඝු ටික කරගත්තොත් එහෙම මැච් එක ගන්න පුළුවන්. එහෙනම් එලගිරි අපි
ආපහු මේකකින් හම්බෙමු. උඹලට වෙනවක් කරේ තියනවා කියන්න මොකක් කරේ කියන්නේ වෙනවක් කරේ කාර්යයක් තියෙනවා මොකද ප්‍රශ්නයක් අපි ඉස්සරහට යනවා නම් කියන්න මම මේකෙන් තව ඉස්සරහට ගන්න එක අපි යන්න එහෙනම් ජයව පරිස්සමෙන් ඉන්න හොඳට වැඩ කර